Hi ළමයි. ඔන්න පෙරුම්පුරලා දහ පාරක් විතර හිතලා මං අද සිට තීරණය කරා මගේ YouTube channel එක පටන් ගන්න. Hi මං යොසි. මං TikTok කරන්න පටන් ගත්තේ මේ ළඟ. මේ තියෙන මගේ TikTok account එක. ගිහින් follow එකක් දාන්න. Anyways, ඉතින් අද මගේ පළවෙනි වීඩියෝ එක විදියට මම ඔයගලන්ට දෙන්නම්. Vlog එකක්. Yes, of course. Vlog එකක්. But මහා ලොකු සංග්‍රාමයකින් පස්සේ මගේ හොඳම යාළුවෙක් වෙච්ච එයාව first time meet වෙන්න යන්නේ. කවුද කියලා වීඩියෝ එකම බලාගමුනේ. එහෙනම් අපි යන් මගේ first ever YouTube vlog එකට. වතනි කලල් සිපගන්නේ රළු දෙතොලින් නම් කිසිදා ආදරේ හන්දා මුතුවැල් වගේ හසරල් පරද ඔන්න කවුද කියලා දැක්කනේ වෙන කවුරුත් නෙවෙයි වට්පැඩ් ලෝලින්ගේ ආදර බර හිත ආදර අපේ ෂේයෝ AKA සෙනුක වත්සල් තිසා නායක අනේ ඉතින් ඩිස්කලා යාළු වෙච්ච හංස කුමාරයා හම්බෙන්න තමයි මම මේ යන්නේ අද රෝඩ් එකේ මොකක්ද කියනවා ඉතින් හින්දා මේ එනකොට ගාව අnder OGF එකට ආවේ මම දැන් ආවා ඒ වුණාට අර යකා තාම නැහැ තාම නැහැ කියන්නේ මට තාම වෙලා ඉන්න වෙනවා ඉතින් මම පල්ලා මේ ෆුඩ් ෆ්ලෝ එකට ආවා බලන්න මෙතනම වටයක් ගහනවා අතන කාලි වෙලා අරයට එනක ඉන්නවා එතුමන් වහන්සේ පාත් වෙනකම් මම ගිහිල්ලා කීල්ස් එකෙන් බොන්න මොන හරි ගත්තා මොකද මම උදේට කාලවත් නෙමෙයි ආවේ මම හිතන්නේ මට මැසේජ් එකක් දාලා හේ කියලා ඇවිල්ලා වෙන්න ඕනේ ඒ බලන්න You are my everything ඒකට විතර පස්සේ ඔන්න මේ අකාන්තිමට කොහොම හරි ආවා අර මොහොතකට කලින් පෙන්නුවේ ළමයි අපි දෙන්න මීට් වෙච්ච මොහොත නෑ හම්බෙලා දැන් පැය එකමාරක් විතර වෙනවා මේ අකාන්තිමට කොහොම හරි ආවා මේ අපි මේ සිටියස් ෆ්‍රේම්ස් එකකට ඇවිල්ලා ඉන්නේ වීඩියෝ ටිකක් කරන්න එනවනේ ඔය ආපු වෙලාවෙ නම් ගොංගති පාන්න පටන් ගන්න තියෙනවා ගොංගති කොච්චර සෙට් වෙනවද කියනවනම් අපි ෆස්ට් ටයිම් මීට් උනේ කියලාවත් අපිට මීටර එකක් නැහැ ඊට මිනිස්සුත් බලන් ඉන්න වස්සලා එච්චා වීඩියෝ අනේ මට ඒක අවතගත්තුනා ළමයි අපි දැන් TikTok 1000ක් විතර ගත්තා ඊට පස්සේ දැන් ඉතින් අපි ආපහු යන OGF එකට ඉතින් අපි නැවතත් OGF බලා පිටත් වුණා ළමයි අර මොකද වොට්පැඩ් ලෝලින් අතර ජනප්‍රියම චරිතය කෙල්ල බලන්න තියෙන ෆේම් එක මේ ළමයාට අනේ කියන්න දෙයක් නැහැ අතෝෂ මම මෙතෙන්ට වෙලා දැන් මං හිතන්නේ පැයක් විතර කියෝ හිටියා දැන් අපි යනවා පල්ලෙහාට යන්නේ කන්න ඇති ජීවිතේ වැඩක් තියනවද ඔබ දැන් ඉන්න තැන විනාසයි මිනිස්සු ඉන්නවා අපිට වැඩක් තියනවද අපි දැනට අදාලා let's go අපි කන්න යා ඔයගොල්ලෝ චුට්ට දෙන්න ඔයා අරන් දෙනවා මට මෙයා අරන් දෙනවා මෙයා මම මෙන්න මෙතනින් එයාට කැමති දෙයක් අරන් දෙනවා මම අරන් දෙනවා කියන්නේ මෙයා පේ කරාට පස්සේ ගිහින් බිල් එක මේ කෑම එක ගෙනල්ලා මෙයාට දෙනවා Indonesian මේක ටිකක් අල්ලලා ගන්න Indian One hour later ඊට පස්සේ ළමයි අපි ගියා මිල්ක් ෂේක් එකක් ගන්න. කියපු තැන නමක් නම් මතක නැහැ. උනාට එතන ගිහෙල්ලත් ෂෙවන්. ටුන්කේ බිල් එක රුපියල් 100 තික්කලා හොන්දට චොර වුණා. ළමයි මෙයාගේ ජීවිතෙන් ඇත්ත වශයෙන්ම කිසිම වැඩක් නැහැ. චොක්ලට් හැවිසික. අන්නාසි. මම චොක්ලට් වලට තමයි මෙයා අන්නාසි හරි ආසයි. අන්නාසි වලට තමයි ආසයි. එයා වැලන්ටයින් එකට කලින් දවසේ අන්නාසි කෑවා හොඳට. මිල්ක් ෂේක් එක අනේ නම් දෙකක් ගහලා දෙනවා. අන්නා. මම වගේ නෙමෙයි මිල්ක් ෂේක් එක. මේකම දැක්කම බය වෙන මුණක්. අනේ මේකට මට ආසිත වෙනවා. මේකට මට ආසිත වෙනවා. හරි ෂේක් කියන්නේ මේ වගේ තමයි. Next stop was the Pizza Hut. එනම බඩගින්න හිටිය ළමයි බොරු කියන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඉතින් Pizza Hut එකට ගිහලා ඕඩර් එකක් දාලා ඒක එනකන් අපි දෙන්න කියෝ හිටියා. ඔව්. හිනාවෙන් හැමෝම රවට්ට ගන්න හදාන්නේ මේනනේ. ඉතින් ළමයි අපි දැන් Pizza Hut එකට ආවා.
ඕඩර් කරා මොකද්ද මන් දන්නේ ජීවිතේට ඕඩර් කරලා නැති එකක්. ඒකේ මේව මැද්දේ රොටුරි රවුමක් විතරයි ටොපින්ග්ස් තියෙන. ඉතින් ඔක්කොම චීස් ලු. තමයි අපි අර අමුතු මොකද්ද අලුතෙන් ඕඩර් කරපු එක. තේරෙන්නේ තියෙන සතුට. ෆයිනලි අයස් බාසිලෝන එකට පැමිණ පර්ෆියුම් එකක් ගත්තා. ෆස්ට් ටයිම් එවර්. ඔන්නේ මේ කලර්ස් මාලස් හලෝ. පින්ක් ඒ වලටම ආස. අවුරුද්දට මේ ඔය මට තෑගිවන් වගේ බලාපොරොත්තු ඉන්න කට්ටියට පුළුවන් මේ වගේ කම් මට එවන්න කිසි ප්‍රශ්නයක් නැහැ මගේ. බලන්න මගේ වක්කම පර්ෆියුම් එකක් ගත්තේ. බලන්න ස්පාසිලෝන් එකේ අයියා තමයි වැද්දා. මං හිතන්නේ අපි 30ක් විතර try කරා අන්තිමට එයාගේ තමයි හරි ගියේ. ඔය කියන කිසි දෙයක් ඇහෙන්න තියෙනවා. ළමයි මට කිසිම ලක් එකක් නැති හින්දා ලක් එක තියෙන කොල්ලාද. ඔන්න try කරන්න යන්නේ. අරයව ගන්න. අර අතරේ. මට ලක් එකක් නැහැ. ඒගොල්ලෝ මුටත් ලක් එකක් නැහැ. මුට ඇති ලක් එකක් කොහොමද? මම කිව්වේ මං කිව්වේ උට ඇල්ලක් ටිකක් ළමයි අපි ආවර AVR එකේ මොකද්ද සල්ලි දීලා ගුටි කන එකට. බලමු කවුද වැටෙන්නේ නැතුව ඉන්නේ කියලා. ඕ යන්න හදන්නේ. සල්ලි දීලා කුටි ගන්න ආසන් අනිවාර්යෙන්ම එන්න. යනි හො හරි හොඩයි අනේ මේ අපා. අද දාන ගන්න නටලා ඊට පස්සේ අපි මොහොතකට රූෆ් টොප් එකට ආවා. බරු වැඩක් උනේ හලෝ අර මේ ගන්න ගියේ මොකද්ද ස්පාසිලෝන් එකේ පර්ෆියුම් එක උඩ දාලා ඇවිල්ලා රූෆ් টොප් එකේ. මම හිත මට මතක් වෙද්දි පල්ලෙහා ෆුඩ් කෝට් එකේ හිටියේ. ඊට පස්සේ මම හිත හදාගත්තා නෑ තමයි කියලා. ඒ උනාට මේ ඉන්න පහළ වෙච්ච දෙයියා කිව්වා උඩට යන් කියලා. එයා මගේ රක්කන්නේ. එයාගේ ලක් එකට තමයි ඒක යද්දි තිබ්බම හැරිලෙන්න හැදුවා. ඒනකට මෙයා දැක්කා. ඒ තියෙනවා චරංග. thank you. say kamsamnida. kamsamnida. මේ ඉතින් අපි පල්ලෙහාට යනවා. පල්ලෙහාට කියන්නේ යන්නේ ගෝල් ෆේස් එකට. ඩයි එලියටයි ටික්ටොක් කරන්න වෙන මොකටවත් නෙමෙයි ටික්ටොක් කරන්න. අන්න ඉතින් අන්න අර මොලේ අමාරු වැඩි වෙලා. ළමයි OGF එකෙන් දැන් අපි යන්නයි හදන්නේ. කියන්නේ යනවා කියලා එලියට. යනවා අපි දැන් එලියට. එලියට යන්නේ. මේ එලියට යනවා. ඊට පස්සේ තව මෙන්න මෙයාට එප්පඩි සෝම් එක නටන්න ඕනේ. අපි එලියට ආවා. දැන් එලියට ගියා මේ අපා. එලියට ගිහිල්ලා කෙලින්ම ගෝල් ෆේස් and then අපි සාමකාමීව මේ විසිර යනවා. ඉතින් දැන් අපි ගෝල් ෆේස් එකට ගිහින් හම්බෙමු. හොඳේ. අවසාන භාගයට අපි පැමිණ තිබෙනවා. අපි ආයමත් මහා මේරතර අපි මෙහෙමයි ආයමත් දවසක හමු වීමේ අධිෂ්ඨානය තියාගෙන ඔයගලව බ්ලාස්ට්ලා යන වොග් එකක් බලාපොරොත්තු වෙමින් සිටින්න. ඒක කියවුණා. බලාපොරොත්තු වෙමින් සිටින්න. මොකක්ද ඒකට කියන්නේ? විදිහේ වෙනස්ම විදිහේ vlog එකක් ගේනවා. ඉතින් අදට අපේ ෂෙවෝ කොල්ලා යනවා. එයාට හත්තම දුනවලු. දෙමාපියන්ගේ ප්‍රශ්න. දෙමාපිය දූ දරුණේ. හොඳටම මේ අපේ පාට ඔයල්ලලා. සන්සෙට් එක අතරින් තියෙනවා. මම ඔයාලට සන්සෙට් එක පෙන්නන්නම්. මෙයා සන්සෙට් එක පෙන්නලා මම කැපෙනවා. මෙයා කැපෙනවා මම සන්සෙට් එකක් ඉන්නවා. ඉතින් ළමයි එහෙනම් අපේ ෂෙවෝට බයි කියන්න. bye bye guys. දැන් සිට මම විතරයි. දැන් සිට මාව විතරයි ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. අය වගේ ලස්සන ළමයි. මම තනියෙන් ගෝල් ෆේස් ආවා. පෙෂබුක් ගියා. හරිම අවුවයි. ඉතින් දැනට
මං චුට්ටක් ඉන්න කොහෙට හරි යනවා. දැන් චුට්ටකට කලින් තමයි මම ඇත්තටම ගෙදර ආවේ. ඉතින් අද දවසේ මමයි මගේ ෆස්ට් ටයිම් හම්බෙච්ච හොඳම යාළුවයි කරපු නටපු කියවපු විකාර ඔක්කොම බලන් හිටියට ඕගොල්ලන්ට බොහෝමත්ම ස්තුතියි. ඒ වගේ ෆස්ට් vlog එක මේක මම හැඟීම් 1000ක් විතර හිතේ තියාගෙන එන්න මේ එක්සයිටඩ් එකක් හිතේ තියාගෙන තමයි මම මේක දැම්මේ. but I hope කවලක් නැති කියලා. වැරදි තිබ්බොත් ඇත්තටම සමාව වෙන්න. anyways අදට මගේ vlog එක ඉවරයි. enjoy කරාට thank you so much. හොඳේ ආයි vlog එකක් කරන් ඉක්මනට එන්නම් specially ෂෙවන් එක මේ ඉතින් අද vlog එක ඉවරයි. එහෙනම් තවත් vlog එකකින් අපි ඉක්මනට හම්බෙමු. ටටා bye. daily ඔය එකේ කීවා TikTok එකේ දාන්න. ගිහින් එන්නම්. Pero también reggaetón, ese culo es un bombón. Me sube la falda, me pone en la mesa, me pone